ගෝල්ඩ් කෝස්ට් යන්න හදන්නේ. ඉතින් ඉඳලා කිලෝමීටර් 599ක් තියෙනවා වේගා කියන ටවුන් එකට. අපි 3 වෙනි දවසේ තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් වලට යන්න. අපි යන අතරමඟ BP කියන පෙට්‍රල් ෂෙඩ් එකෙන් නවත්තලා කෝපියක් එහෙම ගත්තා. ඊට පස්සේ ආයෙත් ඉතින් අපි ගමන පිටත් වුණා. ඊට පස්සේ ටික දුරක් ගිහිල්ලා ආපහු පාරක් ෂෙඩ් එකකින් නවත්තලා පයි එකකුයි කෝෆි එකකුයි ගත්තා. දැක්කද මේ පාලම? මේ තියෙන මේ පරණ කිරි එකතු කරන ටින් එකක් තමයි අරන් තියෙන්නේ ලියුම් පෙට්ටියේ විදියට. මේ තියෙන්නේ බටහිරින්කු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ලේක් එන්ට්‍රන්ස් කියලා ටවුන් එකකට. අන්න ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් ඉන්නවා. අපි ලේක් එන්ට්‍රන්ස් එකෙන් ගත්තා මේ මෙන්න මේ චිකන් පයි එකකුයි ඩ්‍රින්ක් එකක් ගත්තා. මෙතන බෝට් එහෙම සෑහෙන්න තියෙනවා. ලේක් එන්ට්‍රන්ස් වලින්ම තෙල් ගැහුවා $49ක් ගියා ලීටර් 29කට. පොඩි ඇලපාරක් ගාව නතර කරා. ඉතින් ওই උඩ පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. ඔන්න දැන් නිව් සවුත් වේල්ස් වලට ආවා. ඉතින් යන අතරමඟ මේ වාහනේ පොඩ්ඩක් නතර කරා. මේ වගේ මේ පේනවද? මේ වගේ මේ රෙස්ට් ඒරියා හදලා තිනවා හැමතැනම. ඉතින් දැන් මේක පහු වෙනකොට ඊළඟ රෙස්ට් ඒරියා එක තියෙන්නේ කොහෙද කියලාත් ගහලා තිනවා. මේ මිඳ ගන්න දාලා තියෙනවා. කෑම කන්න පුළුවන්. ඩස්බින් තියෙනවා. ඒ වගේම මෙහෙම টয়ලට්ස් එකක් හදලා තිනවා. ගොඩක්ම ක්ලීන් නැහැ. ඒ වුණාට හැමතැනම එහෙම හදලා තිනවා. පේනවද මේ අස්සෙන්ට ඇඳුම් හංගලා තියෙනවා. සීතලට වෙන්නේ නැති. අපි දැන් මේ ඉන්නේ පම්බුලා කියන ටවුන් එකේ. ඉතින් අපි නවතින මොටෙල් එකේ රිසෙප්ෂන් එක වහලා තිබ්බේ. අපි එනකොට ටිකක් පරක් වෙලා. ඉතින් ඒකින්ද එයාලා කී එකයි විස්තර ටික ඔක්කොම දාලා පාස්වර්ඩ් එකකින් ගන්න පුළුවන් වෙන්න දාලා මට මැසේජ් එකක් කියලා තිබ්බා. ඉතින් ඒ විදිහට අපි කී එක ගත්තා. ඉතින් මේ තමයි අපි නවතින තැන. ගොඩක් වාහන ඇවිල්ලා තිබ්බා. හැබැයි ගොඩක් අය වෙන වෙන ස්ටේට් වල අය. නම්බර් 8 තමයි අපේ රූම් එක. ඉතින් රූම් එකට ගිහිල්ලා බලමු. ඉතින් මේ වගේ පුටු තියෙනවා. ඇඳත් හොඳයි. ලොකු මේසයක් තියෙනවා, ටීවී එකක් තියෙනවා. කණ්ණාඩියක් එහෙම තියෙනවා. ඉතින් මේක හොටෙල් එකක් නෙමෙයි. මේවට කියන්නේ මොටෙල්ස් කියලා. ලංකාවේ අපි අර කාමර ගන්න ඔය ට්‍රිප් එහෙම ගියාම අන්න ඒ වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මයික්‍රෝවේව් එකක් තියෙනවා, ෆ්‍රිජ් එකක් තියෙනවා. බාත්රූම් එක මේ වගේ. නානතර මෙහෙම වීදුරු වලින් වෙන් කරලා තියෙනවා. ඉතින් කොහොම තමයි බාත්රූම් එක තියෙන්නේ. බලමු මේකේ අයන් බෝඩ් එකක් තියෙනවා. තව එක්ස්ට්‍රා කොට හැංගර්ස් මේවා තියෙනවා. ෆ්‍රිජ් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ ටිකත් අපිට දීලා තියෙනවා. වතුරක්